ඔයා YouTube ෂෝට් දාද්දි views එන්නේ නැද්ද? කලබල වෙන්න එපා. මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙනවා 2026 ගැලපෙන්න වෛරල් වෙන්න පුළුවන් පවර්ෆුල් ටිප් 5 ටිප් එක තමයි හරිම වැදගත්. ඒක මිස් කරගන්න එපා. ඒ හින්දා මේ වීඩියෝ එක ඔයාලා ස්කිප් කරන්නත් එපා. දැන් මම කියලා දෙන ටිප් නම්බර් 1. ටිප් නම්බර් 1 පළවෙනි දේ තමයි හුක් එක. කියන්නේ මේ වීඩියෝ එක බලන්න යන ගමන් ටග් ගාලා අල්ලගන්න එක. ටග් ගාලා අල්ලගන්න එක තමයි ඔයාගේ වීඩියෝ එකේ පළවෙනි දේ. ඔයාලට කරන්න තියෙන වීඩියෝ එකේ මුල් තප්පර 3 ඔයාගේ වීඩියෝ එකේ තියෙන හොඳම කෑල්ල ඉස්සරහට දාන්න. උදාහරණයක් විදිහට එක්සාම්පල් එකක් දෙන්නම් මම ඔයාලට. ඉන්න ස්ක්‍රෝල් කරන්න එපා. මේ ට්‍රික් එක දැනගත්තොත් views explode වෙන්නේ නැහැ. මේ ට්‍රික් එක දැනගත්තොත් ඔයාගේ වීඩියෝ එකේ මේ views මිලියන ගණන් යනවා. අන්න ඒ වගේ මිනිස්සුන්ට වීඩියෝ එක ඉස්සරහට බලන්න හිතෙන විදිහට පොඩි හුක් එකක් දෙන්න. ටිප් නම්බර් 2 දෙවෙනි දේ තමයි ට්‍රෙන්ඩින් සවුන්ඩ් එක යූස් කරන එක. ඔයාලට ඕන තරම් TikTok මේ YouTube එකේ තියෙනවා ට්‍රෙන්ඩින් සවුන්ඩ්. ඒ කියන්නේ ඔයාලා ෂෝට් වීඩියෝ එකක් බලද්දී ගොඩාක්ම ට්‍රෙන්ඩින් ගියපු ෂෝට් වීඩියෝ එකේ සවුන්ඩ් එක අරගෙන ඔයාගේ වීඩියෝ එකට ඇඩ් කරන්න පුළුවන්. ඒ වීඩියෝ මේ සවුන්ඩ් එක ඇඩ් කරද්දී ඔයාලා YouTube එකට අප්ලෝඩ් කරන වීඩියෝ එක තියෙන ඔයාලගේ ඔරිජිනල් සවුන්ඩ් එක වැඩි කරලා අර සවුන්ඩ් එක සාමාන්‍ය ප්‍රමාණයක් අඩු කරන්න. මොකද ඔයාලගේ ඔරිජිනල් සවුන්ඩ් එකනේ දාන්න ඕනේ. ඒක තමයි මෙතන වැදගත්. එතකොට ෂෝට් ෆීඩ් එකට ගිහිල්ලා වෛරල් වීඩියෝ වෛරල් වෙන ගොඩක් මේක බලපානවා. මොකද එතකොට ඔයාලගේ රිච් එකත් වැඩි වෙන්න පුළුවන්. ටිප් නම්බර් 3 තුන්වෙනි දේ තමයි වීඩියෝ එක ෂෝට් තියාගන්න ඕනේ. බෙස්ට් ලෙන්ත් එක තප්පර 7 ඉඳලා තප්පර 15 වෙනකන් තියාගත්තොත් ගොඩක් හොඳයි. ඔයාගේ ගෝල් එක තමයි මිනිස්සුන්ට මේ තප්පර 7 තප්පර 15 ඇතුළත ඔයාගේ වීඩියෝ එක බලන්න මිනිස්සුන් අල්ලලා තියාගන්න. කොහොම හරි හොඳම විදියට කියන්නේ මිනිස්සුන් බලන්න ආස හිතෙන විදිහට වීඩියෝ එක එඩිට් කරලා හොඳ සවුන්ඩ් ඉෆෙක්ට් දාලා තියාගත්තොත් ගොඩක් දුරට මේ තප්පර 7 ඇතුළත මිනිස්සුන්ට වාගේ මේ වීඩියෝ එක බලන්න යොමු කරන්න පුළුවන්. ටිප් නම්බර් 4 තමයි කැප්ෂන් ඇඩ් කරන එක. ගොඩක් මිනිස්සු කියන්නේ බස් එකේ යන ගමන් වෙන්න පුළුවන්, කොහේරි යන ගමන් වෙන්න පුළුවන්. ගොඩක් සවුන්ඩ් නැතුව තමයි අපි වීඩියෝ බලන්නේ. ඉතින් ඔයාලට මිනිස්සුන්ව රඳව ගන්න තවත් එක ටිප් එකක් තමයි මේකට කැප්ෂන් ඇඩ් කරන එක. එතකොට වීඩියෝ එකේ තියෙන්නේ මොකක්ද කියලා ඔයාලට කැප්ෂන් එකකින් දෙන්න පුළුවන්. එතකොට සවුන්ඩ් එක අහනව වෙනුවට කැප්ෂන් එක කියලා මිනිස්සුන්ට මේකේ තියෙන දේ තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා පුළුවන් තරම් වගේ වීඩියෝ එකට කැප්ෂන් ඇඩ් කරන්න. ඒ කැප්ෂන් ඇඩ් කරද්දී ගොඩක් මේ බ්ලඩ් කලර් වලින් බෝල්ඩ් කලර් වලින් මේ කැප්ෂන් ඇඩ් කරන එක ටක් ගාලා ඇහැ දැක්ක ගමන් ඇහැ එතෙන් යන විදිහට බෝල්ඩ් කලර් වලින් කැප්ෂන් ඇඩ් කරන්න. ඒක ඔයාගේ වීඩියෝ එක මේ එන්ගේජ්මන්ට් එක වැඩි කරගන්න තවත් හොඳ එක ටිප් එකක්. ඊටසේ මේක තමයි වැදගත්ම ටිප් එක. ටිප් නම්බර් 5. ඔයාගේ දවසට ෂෝට් දාන්න එකයි නම් ඒක දැන් වැඩි කරන්න. يعني දවසට ෂෝට් එකක් දෙකක් තුනක් විතර දාන්න. කියන්නේ ඔයා දැන් උදේ එකක් දානවා නම් දවල් එකක් දාන්න. ඊට පස්සේ තව හවස එකකුත් දාන්න. මොකද ෂෝට් වැඩි වෙන තරම තමයි ඔයාගේ සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණය වැඩි වෙන්නේ. ඊට පස්සේ ඔයාලට තව කරන්න තියෙන්නේ වීඩියෝ එකේ ටයිටල් එක හොඳට හදාගන්න. ෂෝට් වීඩියෝ වල අපි ටයිටල් එක වැදගත් නැහැ කියලා හිතුවට බොහෝ දුරට සර්ච් කරන ටයිටල් එක බලපානවා. කියන්නේ ගොඩක් ෂෝට් ෆීඩ් එකට ඇඩ් වුනහම නම් එහෙම අවුලක් වෙන්නේ නැහැ. හැබැයි නැත්තම් කියන්නේ අලුත් channel එකක් හදලා ඔයාලා මේ ටයිටල් එකක් හොඳ ටයිටල් එකක් දාන්න නැත්තම් ඒ ටයිටල් එක දාන්න ඕනේ. දාපුවම ගොඩක් දුරට සර්ච් වෙලා ෂෝට් ෆීඩ් එකට ඇඩ් වෙන්න ගන්නවා මේ ෂෝට් වීඩියෝ. මේක මම අත්දැකීමෙන් කියන්නේ. ඊට පස්සේ ඔයාලට මම තව බෝනස් ටිප් එකක් කියලා දෙන්නම්. ඔයාලා YouTube ෂෝට් එකක් දාද්දි ටයිටල් එකට hashtag 3ක් දාන්න. උඩරිම 3ක් දාන්න. ඊට වැඩි දාන්න එපා. ඊට පස්සේ දාපු hashtag 3ම ඔයාලා description එකටත් එහෙමම දාන්න. කියන්නේ ඔයාලගේ ටයිටල් එකයි hashtag 3යි එහෙමම copy කරලා ඔයාලගේ description එකට දාන්න. ඔයාලට හොඳම ටයිම් එක කියන්නේ වීඩියෝ පිට රටකට අප්ලෝඩ් කරනවා නම් හොඳම ටයිම් එක තමයි හවස 6 ඉඳන්, ඒ කියන්නේ ලංකාවේ වෙලාවෙන් හවස 6 ඉඳන් රෑ 10 මාර 9 මාර 10 මාර. මම ඒ ටයිම් එක තමයි හොඳම ටයිම් එක. ඊට පස්සේ ඔයාලට පාන්දර 1 ඉඳන් 2 මාර ඒ ටයිම් එකටත් අප්ලෝඩ් කරනවා නම් මොකද මේ ටයිම් එකටත් views යනවා. ආයෙ ඔයාලට උදේ දානවා නම් උදේ 5 ඉඳන් සාමාන්‍යයෙන් උදේ 7:00මාර 8 5 ඉඳන් 7:00මාර 8 වෙනකන් තමයි බෙස්ට්ම ටයිම් එක. මේ ටයිම් එකට වීඩියෝ දාන්නත් පුළුවන්.
ඉතින් මේ වීඩියෝ එක යූස්ෆුල් වුණා නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, තමසක් කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.